ඔබතුමාලා කිව්වා වගේම මේ ඇමතුරු කිව්වා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ වගේම හිරු පායනවා වගේම විශ්වාසයි අපි දිනනවා. ඒ කියනවා වගේම ඔබතුමාලා ජයග්‍රහණය කරා. ඒක ඇත්තටම ආණ්ඩුව තව මැතිවරණයකින් දිනුවා වගේ ඒක විශාල ජයග්‍රහණයක්. මොකද ආందోලනයක් තිබුණා මේක විපක්ෂයට යයිද කියලා. නමුත් ඔව් පැන කිව්වනේ අනිත් එක්කෙනෙකු නැතුව උත්තර දෙන්න සූදානම්ද? හොඳයි ඇමතුමා. නමුත් ඇමතුමා මෙතනදී මේ ඡන්ද විමසුම ගැන යම් කසුකුසුවක් කතා බහක් විපක්ෂයෙන් ගොඩනගනවා සහ ඇතැම් අයත් කියනවා මේ නාගරික කොමසාරිස්තුමිය කටයුතු කරපු ආකාරය සම්බන්ධයෙන්. අර ආණ්ඩුවගත ජයග්‍රහණයට මේ රහස් ඡන්දයකට යාම තුළ ඒක දීර්ඝ කතාවක් එතන තියෙනවා. නමුත් ඔබගේ විග්‍රහය මොකක්ද? රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට මේ පිළිබඳව මේ රහස් ඡන්දයට යාම තුළ ආණ්ඩුවට නිකන් පොඩි මේ කළු පැල්ලමක් වගේ. ඒ ජයග්‍රහණය දැන් ඔබතුමන්ලාගේ අර මැතිවරණ පොරොන්දු වලත් එනකොටත් ඔබතුමන්ලා කියපු කාරණාත් එක්ක මිනිස්සු මේක ගැට ගහ ගන්නවා. ඒ කියන්නේ අපි රහස් ඡන්ද ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ රහස් ඡන්ද වලට විරුද්ධව හිටපු අය ඒ කාලේ බොහෝ අවස්ථාවල් වල. ඒ කියන්නේ ඒකෙදි മന്ത്രിවරුන්ට වැරද්දක් කරන්න තියෙන අවස්ථාවට නිකන් ඉඩහසර වෙන් කරපු එකක් වගේනේ. නමුත් ඒක තියෙනවා නීතියේ. මොකද රහස් ඡන්දයක් වань කවුරුත් දන්නේ නැහැනේ. ඕන්නම් බිලි බා ගන්න පුළුවන්. ඔබතුමන්ලා කරනවට කියනවා නොවේයි. සල්ලි වලට ගන්න පුළුවන් മന്ത്രിවරු ඡන්දේ මොකද්ද කියලා දන්නේ නැහැනේ. අර ජනතාව වරමෙන් ලැබෙන ඒ තමන්ගේ മന്ത്രി ධූරය හොර රහසේ ජනතාවට විරුද්ධව දෙන්න පුළුවන් වගේ වැඩක් නෙමෙයි රහස් ඡන්දේ. ඉතින් ඒ නිසා ඔබතුමන්ලත් අර මේ සුජාත දේශපාලනයක් ආරම්භ කරමින් මේ යන පුළුල් වැඩපිළිවෙල තුල මේ කොළඹ මහනගර සභාවේ මේ රහස් ඡන්දයට යාම තුල එවැනි කතා බහක් ඇති වෙනවා. ඔබතුමාගේ අදහස් මොකක්ද ඒ කියන්නේ? එකට පොඩි කාරණාවක් එකතු කරන්නම්. පහුගිය කාලවලදී වැඩිපුරම කිව්වා රොඩු බොඩු සුන්බුන් එකතු කරන්නේ නැහැ කියලා. ඒතකොට ඔබතුමන්ලට තිබ්බේ ආසන 48යි. දැන් 61ක් ඇවිල්ලා තිබෙනවා. චෝදනාවක් එල්ල වෙනවා ඊයේ ප්‍රසිද්ධ ස්වාධීන කණ්ඩායමක් ඒගොල්ලෝ කුඩු ව්‍යාපාරයේ නියැලෙන පුද්ගලයන් කියලා ප්‍රසිද්ධ චරිත ඒගොල්ලෝ යම් മന്ത്രി ආසන ප්‍රමාණයක් ලබාගෙන ඉන්න කට්ටිය ඒගොල්ලන් වෙනුවෙන් තමයි රහස් ඡන්දයට ඔබතුමන්ලා ගියේ. ඒ නිසා තමයි ඒ කොමසාරිස් තුමිය අත්නෝමතික ලෙස කොහොම හරි මේක රහස් ඡන්දයකින් ගේමක් දෙමු මැච් එකක් ගහමු කියලා වැඩ කරේ කියන චෝදනාවකුත් පැන නැගෙනවා. ඒ නිසා ඔබතුමන්ලා කලින් සඳහන් කරා රොඩු බොඩු සුන්බුන් එකතු කරන්නේ නැහැ කියලා මේ මෙවර ඉදිරිපත් වෙලා තිබෙන මේ එක්තරා ස්වාධීන කණ්ඩායමක් පිළිබඳව තිබෙන බරපතල චෝදනාවට රජයක් විදිහට ඔබතුමන්ලාගේ උත්තරය බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික පළාත් පාලන මැතිවරණයේදී මම හිතනවා ඔබ සියලු දෙනාම ඡන්දදායකයෝ. ඔබ ඡන්දය පාවිච්චි කරේ රහසේද විවෘතවද? රහසේ පාවිච්චි කරේ. ඒතකොට මම ඔබට චෝදනා කරන්න ඕනද ඔබ හැමදාම රහස් ඡන්දය පාවිච්චි කරාම කායෙන් හරි අලසක් අරගෙන තියනවා කියලා. ස්වාධීන අපක්ෂපාතී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදී රහස් ඡන්දය කියන එකත් භාවිතා වෙනවා. මෙතන තියෙන්නේ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා නගරාධිපතිවරයා නියෝජන නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී රහස් ඡන්දයක් පැවැත්විය යුතුද කියන එකට ඡන්දේ රහසේ ගන්නවට පවත්වන ඡන්දය රහස්ත විවෘතයිද? මේ ගැටලුවනේ පැන්නගින්නේ. එතකොට ඕනෑම ඡන්දයකදී ඒක රහස ගැනීමේ හැකියාව හෝ විවෘතව ගැනීමේ හැකියාව පවතිනවා. ඒ ඡන්දය කොයි ආකාරයකද තීන්දුව කරන්න කියන එක පිළිබඳව තීන්දුව ගැනීමේදී කවර තීන්දුවක් ගන්නවද කියන එක ඒ මොහොතේ පළාත් පාලන කොමසාරිස් පුටුවේ ඉන්න ලෙදහරියාගේ අභිමතය. ඒක තමයි පනත. ඇය පනත ප්‍රකාරව කටයුතු කරලා තිබෙනවා. ඒත කිසිම නීති විරෝධී භාවයක් නැහැ. අනිත් එක ඉතින් ඒ රහස් ඡන්දේ පැරදුනාට පස්සේ නේද සජබ කට්ටිය රහස් ඡන්ද එපා කියන පටන් ගත්තේ. දැන් ඊට කලින් දවසේ මුජිබර් රහ්මාන්ගේ හරි කාගේද රිසා කවුද අපේක්ෂකයාගේ වොයිස් කට් ඔබ විකාශනය කරන්න ඔබේ නාලිකාවල නැත්නම් සමාජ මාධ්‍යවල. ඒවැ මොකද්ද කිව්වේ? රහස් ඡන්දයක් ගන්නවා කිව්වා. මාලිමාවේ කට්ටිය ඡන්ද දෙන බලාගෙන ඉන්නවා කිව්වා. ඒගොල්ලෝ දිගටම හිටියේ රහස් ඡන්දයක් අරගෙන සභාවේ බලය පිහිටවන කියන අදහසෙන්. විරුද්ධය. අන්තිම මෙහෙම මේකක් තියෙනවා. දැන් මේ පැමිණිලා ඉන්න മന്ത്രിවරු සභාවට පත් වෙන්නේ ජනතාව විසින් ඒ අයගේ ප්‍රතිපත්ති පොරොන්දු සහ මැතිවරණදී කියපු දේවල් අහලා දීපු ඡන්දෙකින්. හරිනේ. එක කොට්ටාසෙන් පත් වෙලා තියෙනවා. නැත්නම් සමානුපාතික නියෝජනයෙන් ලයිස්ට්ෙන් පත් වෙලා තියෙනවා. මේ කවුරුවත් මැතිවරණ ව්‍යාපාරය තුල කිව්වේ නැහැ සජබේ පොහොට්ටුව එකතු වෙලා පළාත් පාලන ආයතන හදනවා කියලා. නේද?
එහෙම කියලා ගත්තේ නෑනේ. ජනතාවට කිව්වේ රයිට් සජිබට ඡන්ද දෙන්න. පොට්ටුවට ඡන්ද දෙන්න. නැත්නම් කාටවත් ඡන්ද දෙන්න. කාටවත් ඡන්ද දෙන්න. එහෙම තමයි කිව්වේ. එහෙම අරගෙන ආපු മന്ത്രിවරුන්ගෙන් තමයි පළාත් පාලන ආයතන හැදෙන්නේ. දැන් එතකොට ආයේ ජනතාවගෙන් ගිහිල්ලා අහන්න බෑනේ. අපි කාටද එකතු වෙන්නද? කාටද ඡන්ද දෙන්නේ? ඡන්ද නිෂ්ක්‍රිය කරන්නද? ප්‍රතික්ෂේප කරන්නද? කාටද දෙන්නේ? නොදී ඉන්නද කියලා අහන්න බෑ. එහෙමනම් ජනතාවගෙන් වරමක් අරගෙන ආපු മന്ത്രിවරයාට අයිතියක් ලැබෙන්නට ඕන තමන්ගේ හෘද සාක්ෂිය නිදහස් අනුව කටයුතු කරන්න. ඒකට තියෙන ක්‍රමය තමයි රහස් ඡන්දය පාවිච්චි කරන එක. සහ පක්ෂවලින් දැන් නේද? ඒ කියන්නේ හෘද සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කර මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග අරගෙන පටන් අරගෙන තියෙනවා. එතකොට ජනතාව ලබා දීපු ඡන්දයකදී ජනතාවට කියලා තිබෙන්නේ ඒ පක්ෂයට අනුව ඡන්ද දෙනවා කියලා නම් ඒ පක්ෂයේ නොකියපු දෙයක් කියන්න යනකොට හෘද සාක්ෂිය අනුව ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියක් මන්ත්‍රීවරුන්ට තියෙනවා. ඉතින් මේක කිසිම නීති විරෝධී කමක් නැහැ. ඔය මීට කලින් රහස් ඡන්ද දීපු තැන්වල සජබ දිනුවනේ. කීපයක් දිනුවනේ රහස් ඡන්ද දීලා. සමහර වෙලාව මේ මොකද කුසපත්ත දීමෙනුත් ආවනේ. එතකොට මොකුත් තිබුණේ නැහැ නේ. ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරිය බස්නාහිර පළාතේ නිවැරදිව කටයුතු කළා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි පනතෙන් ඇයට පවලා තියෙන බලය අනුව රහස් ඡන්දයද විවෘත ඡන්දයද කියන එක තීන්දුව කිරීමට කලින් පවත්වන්න ඡන්දය මොකද්ද වෙන්න ඕනේ කියන එක ඒක අභිමතය. කාරයට කලින් රහස් ඡන්ද පවත්වලා සජබ දින්න එක ඇත්ත. හැබැයි ඊයේ ඒ රහස් ඡන්දය සමාජ මාධ්‍ය තුලින් විකාශනය වුණා. ලයිව් ටෙලිකාස්ට් වුණා. ඒ නිසා රටම ලෝකයේම දැනගත්තා එතන වෙච්ච සිද්ධිය. එතන පළාත් පාලන කොමසාරිස් තුමිය අත්නෝමතික ක්‍රියාමාර්ගයක් ගන්නවා වගේ තමයි බොහෝ දෙනෙක්ට පෙනුනේ. ඒක තමයි අපේ කාරණාව. දෙවෙනි එක ඔබතුමන්ලා පැහැදිලිවම කිව්වා අපි පක්ෂ සමග ඩීල් දාගන්නේ නැහැ කියලා. සමහර ප්‍රදේශ සභාවල පොහොට්ටු මන්ත්‍රීලාගේ උදව් අරගෙන තමයි සභා පිටලවා තියෙන්නේ. තවත් සමහර රහස් ඡන්දකදී ආ? රහස් ඡන්දකදී නෑ නෑ සභා පිටවන්නකොට රහස් ඡන්දකදී නෑ සභා පිහිටුවීමේ උදව් අරන් තියෙන්නේ රහස් ඡන්දයකින් නෙමෙයි. ඒගොල්ලන්ගේ උපකාරය අරගෙන දැන් සභා පිහිටවලා තියෙන්නේ කල්පිටියද කොයිද මන් දන්නේ හරියට පොහොට්ටුවේ උපසභාපති ධූරයක් ඒගොල්ලන්ට ලබා දීලා කරලා තියෙනවා. මැදවච්චියේ ඔය ඔබතුමා කියන්නේ. මැදවච්චියේ. ඔව්. මැදවච්චියේ සභාපති මාලිමාවෙන් උපසභාපති පොහොට්ටුවෙන්. ඒ වගේ දැන් අද පාර්ලිමේන්තුවේ සානක්‍යයන් කියනවා පිල්ලයන්ගේ පක්ෂයවත් මේ ඒගොල්ලන්වත් සහායට අඳ ගහලා තියෙනවා කියලා. අපි දන්නේ නැහැ. හැබැයි පැහැදිලිවම රාසමානිකම් පාර්ලිමේන්තුවේදී කිව්වා. ඉතින් මේක ඔබතුමන්ලාගේ ඉතිහාසය අරන් බැලුවම මෙහෙම නෑ නේ. ඔයගොල්ලෝ කියන එකයි දැන් බැලුවම අර පාරම්පරික ක්‍රමයම තමයි. රයිට් පොඩක් ඉන්න. ඇමතුමා ප්‍රභා ගණේෂන් හිටපු තැපැල් ඇමති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු කාලේ එතුමාගේ මන්ත්‍රීතුමා දියුරුම් දෙන්නේ ඔබතුමන්ලාගේ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටවල මන්ත්‍රීතුමාගේ ඉදිරිපිට. ඉතින් එතකොට කොහොමද මේ පක්ෂ ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ විදිහට පිරිසුදුනේ කොහොමද එකපාරටම පිල්ට වුනේ? හරි. මැදවච්චි ඔබ කියපු උදාහරණය වැරදි. පොඩක් ඉන්න. පොඩක් මම කියන්න. ඔබ නෑ නෑ ප්‍රශ්න ඉවරද කියලා ඉන්නම්කෝ. ඒ කියන්නේ ඔබ ගන්න උදාහරණය වැරදි වුණාම ඔබ කියන්න හදන දේත් වැරදි වෙනවා. ඒ තැනින් තැන සභාවෙන් සභාව හොයලා බලන්න සමහර විට මාලිමාවේ සභාපතිවරයෙක් පත් වෙලා උපසභාපති මාලිමාවේ කෙනෙක් පත් වෙන්නේ නැතුව වෙන කෙනෙක් පත් වෙන්නේ කොහොමද කියලා. හොඳම උදාහරණය මැදවච්චිය. හරිද? ඒ කියන්නේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ සභාපති මාලිමාවෙන් උපසභාපති පොහොට්ටුවෙන් කිව්වට ඒ සිදුවීම දෙකක්. සමහර තැනක බොහෝ තැන්වල සභාපති තෝරන රහස් ඡන්දයෙන් උපසභාපති තෝරන රහස් ඡන්දයෙන්. සභාපති තෝරන රහස් ඡන්දයේ දීපු අයම උපසභාපති තෝරන ඡන්ද දෙන්නේ නැහැ. ඔතන සිදුුනේ එහෙමයි. සභාපති තෝරා ගැනීමේදී රහස් ඡන්දයේදී අපේ ඡන්දේ පාවිච්චි කරපු අයත් සමහර අය උපසභාපති තෝරා ගැනීමේදී වෙන තෝරා ගැනීමකට ගිහිලා තියෙනවා. හරිද? ඒක නිසා තැනින් තැන සිදුවීම වෙනස්. රයිට්? ඒතර മന്ത്രിවරයෙකුට අයිතියක් තියෙනවා සභාපති මොන පක්ෂයෙන් ඉල්ලුවම ඡන්ද දෙන්න දෙනවද උපසභාපති කොයි පැත්තෙන් ඉන්නවද ඡන්ද දෙනවද කියලා. මම හිතන්නේ ඒක තියාගන්න ඕනේ.